ඉතින් අද අපි අරගෙන යලා තියෙන්නේ ටූල් බොක්ස් එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට දරාස් එකකින් මිලදී ගන්න පුළුවන් රුපියල් 700ක් වගේ මුදලකට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක කෑලි 32ක් තියෙන එකක්. ඉතින් මේක මම දරාස් එකකින් මිලදී ගන්න පුළුවන් රුපියල් 700ක් 650ක් වගේ මුදලකට. ඉතින් මේකේ ඔයගොල්ලන්ට ගොඩක් වැඩ ගන්න පුළුවන්. අපි එන මේක වැඩි කරගන්න බලමු මොනවාද තියෙන්නේ කියලා. ඉතින් ඕගලන්ට මුලින් පේන මේ වගේ කොළ පාට එකක් තියෙනවා හැන්ඩල් එකක්. ඉතින් ඒකත් තියාගමු. ඊට පස්සේ මගේ මෙටින් එකක් තියෙනවා කට්ටයක් නැති. ඊළඟට මෙතන ඕගලන්ට පේන කැලි 32ක් තියෙනවා. මේ 32ම ඕගලන්ට ඕගලන්ගේ එක එක එදිනදා ජීවිතේ වැඩවලට යොදා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික සර්කිට් ගලවද්දි මේ වගේ ඕගලන්ට පේනවා. මේ වගේ වල අපි දැන් ගලවමු කොහොමද මේවා ගලවන්නේ කියලා අපි එහෙම බලමු සෙට් කරගන්නේ කොහොමද කියලා බලමු එහෙනම්. ඉතින් ඕගලන්ට මුලින් පුළුවන් මෙන්න මේ කෑල්ල පිටිපස්සට ඇඩ්ජස්ට් කරගන්න. මෙහෙම ඇඩ්ජස්ට් කරලා ඔබාගෙන ඉඳලා මෙන්න මේක දාගන්න. මේක මෙහෙම දාලා ඉතින් ඕගලන්ට පුළුවන් ඊට පස්සේ මේක මෙහෙම ඉස්සරහට ගන්න ඕන ගානට මෙතන ඉඳන් ඔයාලට මේ ගන්නට ඕන එතන. ඒතර මේ මෙතන ගැට්ට ගන්න එක නාදිනවා. අපි දැන් මෙතනින් නවත්තගමු මෙතනින්. හන්දියෙන් මෙතනින් දාලා ඔන්න ඔම ගන්න ඊට පස්සේ හරිනේ. ලොක් වෙනවා ඒක. ඊට පස්සේ ඔයගලන්ට කැමති මෙතනින් වර්ගයක් අරගෙන මේකට මැග්නටික් එකට ලබා දෙන්න තියෙන්නේ. ඔය වගේ. ඉතින් අපි මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගමු මේ ගන්නට. හරි. දැන් බලමු මේකෙන් කොහොමද ලේසිද මේ වගේ උපකරණ ගලවන්න කියලා බලමු. ඉතින් අපි මෙන්න මේක ගමු. මේක ඔයගලන්ට පේනවා එක එක දේවල් තියෙනවා මෝටර්ස් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි මෙතනින් ෆ්ලැට් එකක් නෙවෙයි මෙන්න මේක යූස් කරමු. මට පේනවා මෙන්න මේක හොඳයි කියලා හිතනවා. හරි අපි ඉතින් මේකට මැග්නටික් එකට ලබා අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ නට් එක ගලවන්න බලමු. ඉතින් අපි ඒකට හරියන එකක් ගමු. මෙන්න මේකේ ඔයගලන්ට මොන එකද හරියන්නේ කියලා බලමු. අපි චූටි මල් එකක් තියෙනවා මෙතන. ඒක අරන් අපි බලමු හරියනවද කියලා. මම ඔයගලන්ට එතන zoom කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න. අපිට කිසි ගැටලුවක් නැතුව චුට්ටක් චූටි ලිෆ්ට් එකක් දීලා මේක ගලව ගන්න පුළුවන්. ඔයගලන්ට පේන අපි මැග්නටික් එකකින්ද මේක ගලව ගන්නවා. ඔයගලන්ට පේනවා. අපි ඒක අයින් කරලා එහා පැත්තට ගලව ගමු. එන්න ඒ වගේ ඔයගලන්ට ටිකක් විතර හිරා ඒ ගමන් අපිට චූටි ලිෆ්ට් එකක් දීලා ඒක ගලව ගන්න පුළුවන්. පේනද අපිට මේ මෝටර් එක රිලීස් කරනවා. වගේ ඔයගලන්ට ගොඩක් දේවල් ඉතින් බවුත් එකේ මේ වයර් දෙකේ එහෙම ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා මෙන්න මෙතනක් තියෙනවා පොඩි හැඩයක්. අපි එතනටත් මේක පොඩ්ඩක් දාලා බලමු. මේ ඔයගලන්ට කිව්වා වගේ ගලව ගන්න පුළුවන්. මෙන්න මෙහෙම වෙන්නේ නැති ඔයගලන්ට ලේසියට යූස් කරන්න මේක තියෙන්නේ. ඉතින් මේ පොඩි එක දාන්න එපා. එතකොට ඒක හිර වෙන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට දරාස් එකේ ලින්ක් එක දාන්නම් මේක ගන්න. රුපියල් 700ක් වගේ මුදලකට ඩෙලිවරි කොස්ට් එකත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් අද ගෙන වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා තවත් දවසක අපි අරන් එන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.